බොහෝ වෙලාවට බිස්නස් එකක් පටන් ගත්ත ගමන් අපි හැමෝම කරන වැඩක් තියෙනවා. ඒ තමයි Facebook එකේ හරි TikTok එකේ හරි ads දාලා දඟලනවා අලුත් කස්ටමර්ස්ලා හොයාගන්න. හැබැයි ඔයා දන්නවද? අලුත් කෙනෙක්ව හොයාගන්න යන වියදමට වඩා දැනට ඉන්න කෙනෙක්ව රඳවා ගන්න යන වියදම 5 ගුණයකින් විතර අඩුයි කියලා. ඇත්තම කිව්වොත් බිස්නස් එකක් දියුණු වෙන්නේ එකපාරක් බඩුවක් විකුණලා නෙවෙයි. ඒ ආපු කෙනාම 10 පාරක් ගෙන්න ගත්තොත් විතරයි. අද මම ඔයාට කියලා දෙන්නේ කිසිම වියදමක් නැතුව ඔයාගේ බිස්නස් එකට ආපු කෙනෙක්ව ආයෙ ගෙන්න ගන්න පුළුවන් ප්‍රායෝගික රහස් ටිකක් යන. පළවෙනි ක්‍රමය තමයි භාණ්ඩයක් විකිණීමෙන් පසු ඔහුව සම්බන්ධ කරගන්න. අපි ගොඩක් වෙලාවට කරන්නේ භාණ්ඩයක් විකුණලා සල්ලි ටික ගත්තට පස්සේ ඒ කස්ටමර්ව අමතක කරන එක. හැබැයි මතක තියාගන්න කස්ටමර් කෙනෙක්ට ඔයා ගැන වැඩිපුරම විශ්වාසයක් ඇති වෙන්නේ භාණ්ඩය අරන් ගියාට පස්සේ. මේකට ඔයාට පොඩි වැඩක් කරන්න පුළුවන්. භාණ්ඩය අරන් ගිහින් දවස් දෙකකින් විතර මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා අහන්නේ ඔයා ගත්ත භාණ්ඩය කොහොමද? පාවිච්චි කරන්න ලේසිද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මෙහෙම ඇහුවම කස්ටමර්ට දැනෙන්නේ ඔයා බිස්නස් එකක් කරන කෙනෙක්ට වඩා එයාට උදව් කරන හිතවතෙක් වගේ කියලා. එතකොට ඊළඟ පාරත් එයාට මොකක් හරි ඕන වුණාම එයාට මතක් වෙන්නේ ඔයාගේ බිස්නස් එක විතරයි. අපි අද කතා කරන දෙවෙනි ක්‍රමය තමයි කස්ටමර්ස්ලා ගැන විස්තර තියාගන්න එක. අද කාලේ දත්ත කියන්නේ ලොකු සම්පතක්. ඔයාගේ කඩේට හරි බිස්නස් එකට හරියන හැමෝගෙම නමයි ෆෝන් නම්බර් එකයි එකතු කරගන්න. මේක ලොකු ව්‍යාපාරවලට විතරක් නෙවෙයි පොඩි කඩේකට වුණත් කරන්න පුරුවන්. ඒ අයගේ උපන්දිනයට හරි විශේෂ දවසකට හරි සුබ පතන්න. එහෙමත් නැත්නම් අලුතින් ස්ටොක් එකක් ආවම මුලින් මේ අයට මැසේජ් එකක් දාලා කියන්න. තුන්වන දේ තමයි වැරදීමක් වුණොත් පාරිභෝගිකයා මග හරින්න එපා. බිස්නස් කරනකොට වැරදීම් වෙන්න පුළුවන්. භාණ්ඩයක් පරක්කු වෙන්න පුළුවන්. නැත්නම් පොඩි ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගොඩක් අය කරන්නේ ෆෝන් එකට ආන්සර් නොකර මග හරින එක. හැබැයි දක්ෂ ව්‍යාපාරිකයෙක් කරන්නේ ඒ අවස්ථාව පාවිච්චි කරලා කස්ටමර්ගේ හිත දිනා ගන්න එකයි. වහාම සමාව ඉල්ලලා ඒකට විසඳුමක් දෙන්න. සමා වෙන්න අපේ අතින් උණු පරක්කුවට අපි මේ පාර මේ භාණ්ඩේ ඔයාට නොමිලේ ගෙදරටම එවනවා කියලා බලන්න. ඊ තරහින් හිටපු කෙනා ඔයාගේ බිස්නස් එකේ ඉන්න විශ්වාසවන්තම කෙනෙක් වෙනවා. මතක තියාගන්න වැරද්දක් හරිගස්සන එක තරම් විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ. හතරවෙනි ක්‍රමය තමයි ආයෙත් ඔයාගේ ව්‍යාපාරයට එන අයට මොනවා හරි දෙන්න. මිනිස්සු කැමති තමන්ගේ පක්ෂපාතීත්වය අගය කරනවට. දෙවෙනි පාර, තුන්වෙනි පාර එන කෙනෙක්ට පොඩි තෑග්ගක් හරි විශේෂ වට්ටමක් හරි දෙන්න. ඒක ලොකු ගාණක් වෙන්න ඕනේ නැහැ. පස්වෙනි පාරත් භාණ්ඩ ගන්නකොට මෙන්න මේ තෑග්ග ලැබෙනවා වගේ පොඩි ලොයල්ටි කාඩ් ක්‍රමයක් හදන්න පුළුවන්. එතකොට කස්ටමර්ට ඕනේ කොහොම හරි 5 පාරක් ඔයාගෙන්ම භාණ්ඩ ගන්න. ඒ වගේම ඔයාගේ බිස්නස් එකට ආදරය කරන අයට විතරක් විශේෂ WhatsApp group එකක් වගේ හදලා අලුත් දේවල් ගැන ඉස්සල්ලාම ඒ අයට කියන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොන මැජික් දෙම්මත් ඔයාගේ අවංකකම නැත්තම් මිනිස්සු රැඳෙන්නේ නැහැ. භාණ්ඩයක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක කලින්ම කියන්න. සල්ලි පස්සෙම දුවන්න එපා. ඔයා අවංක වුණොත් ඒ සතුටු වුණ කස්ටමර් තව 4-5 දෙනෙක්ව ඔයාගේ බිස්නස් එකට එකගෙන එනවා. ඒක තමයි ලෝකේ තියෙන පවර්ෆුල්ම මාකටිං එක. ඉතින් අද ඉඳන්ම ඔයාගේ කස්ටමර්ස්ලා ගැන හොයලා බලන්න පටන් ගන්න. සල්ලි වලට වඩා මිනිස්සුන්ව දිනා ගන්න උත්සාහ කරන්න. එතකොට බිස්නස් එක ඉබේම දියුණු වෙයි. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා. ඒ වගේම ඔයාලා කස්ටමර්ස්ලා රඳවා ගන්න පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම වැදගත් තවත් වීඩියෝ එකකින් අපි ලබන සතියේ හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.